ඔහෝ යාළුවනේ සුබම සුබ දවසක් වේලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අද දවසේ කරන කින වැඩ රාජකාරී සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මුලින්ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක අරගෙන ආවේ ලංකාවේ රත්තරන් මිලත් එක්ක ඔයාලා ජීවත් වෙන රටේ රත්තරන් මිල සංසන්දනාත්මක වීඩියෝ එකක් මේ අරගෙන ආවේ. ඒක ලංකාවේ මිලදී ගන්න එකද ලාභ එහෙමත් නැත්නම් මේ වෙලාවේ ඔයාලා ජීවත් වෙන මැද පෙරදිග රටකින් රත්තරන් මිලදී ගන්න එකද ලාභ කියලා සංසන්දනාත්මකව මිලත් එක්ක ඔයාලට පැහැදිලි කරන්නයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්. අද 2026 දෙවැනි මාසයේ 9 වෙනිදා. ඉතින් යාළුවනේ අද දවසේ කරන කින වැඩ රාජකාරී සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ අපි මුලින්ම ලංකාවේ රත්තරන් මිල ගැන බලමු. ලංකාවේ රත්තරන් මිල ගැන කතා කරොත් කැරට් 24 රන් පවුමක් 4,21,200ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒත් එක්කම කැරට් 22 රන් පවුමක් 3,86,116ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේක තමයි ලංකාවේ ප්‍රයිස් එක. ඉතින් යාළුවනේ කටාර් වල රත්තරන් මිල සඳහන් වෙන්නේ කැරට් 24 රන් පවුමක් 4,02,566ක් විදිහටත් කටාර් වල කැරට් 22 රන් පවුමක් 3,73,160ක් විදිහට සඳහන් වෙනවා. ඉතින් එතකොට ලංකාවේ රන් පවුමක් මිලදී ගන්නවට වඩා 18,634ක් අඩුවෙන් කටාර් වලින් ඔයාලට කැරට් 24 මිලදී ගන්න පුළුවන්. ඒ වගේම කැරට් 22 රන් පවුමක් 12,996ක් අඩුවෙන් ඔයාලට කටාර් වලින් මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම යාළුවනේ ඩුබායි වල රත්තරන් මිල ගැන බලමු. ඩුබායි වල කැරට් 24 සඳහන් වෙන්නේ 4,02,024ක් විදිහටත් කැරට් 22 රන් පවුමක් 3,72,288ක් විදිහට සඳහන් වෙනවා. එතකොට යාළුවනේ කැරට් 24 රන් පවුමක් ලංකාවට වඩා 19,176ක් අඩුයි. ඊට පස්සේ යාළුවනේ කැරට් 22 රන් පවුමක් 13,872ක් අඩුයි. එතකොට යාළුවනේ මෙන්න මේ වගේ මිලක් තමයි ඩුබායි වල ඔයාලට රත්තරන් මිලදී ගන්නවා නම් අද තියෙන තත්ත්වය. රයිට් යාළුවනේ වැඩි කතා නැතුව අපි සෞදි වල රත්තරන් මිල බලමු. කැරට් 24 සඳහන් වෙන්නේ 4,02,245ක් විදිහටත් කැරට් 22 සඳහන් වෙනවා 3,69,839ක් විදිහටත් තමයි සඳහන් වෙන්නේ. එතකොට යාළුවනේ කැරට් 24 ලංකාවට වඩා ඔයාලට සෞදි වලින් මිලදී ගන්නවා නම් 18,455ක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඒත් එක්කම කැරට් 22 රන් පවුමක් මිලදී ගන්නවා නම් 16,321ක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. එහෙමනම් යාළුවනේ අපි මේත් එක්කම බලමු ඕමාන් වල රත්තරන් මිල කොහොමද කියලා. ඕමාන් වල කැරට් 24 රන් පවුමක් 4,04,177ක් විදිහටත් කැරට් 22 රන් පවුමක් 3,77,537ක් විදිහටත් තමයි සඳහන් වෙන්නේ. එතකොට යාළුවනේ ඕමාන් රත්තරන් මිල ලංකාවට වඩා කැරට් 24 රන් පවුමක් 7,037ක් අඩුවෙන් ඒ වගේම කැරට් 22 රන් පවුමක් 8,626ක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් යාළුවනේ කුවේට් වල රත්තරන් මිල අපි බලමු. කුවේට් වල කැරට් 24 රන් පවුමක් 3,98,933ක් විදිහටත් කැරට් 22 රන් පවුමක් 3,66,918ක් විදිහටත් සඳහන් වෙනවා. එතකොට යාළුවනේ ලංකාවෙන් මිලදී ගන්නවට වඩා ඔයාලට 22,267ක් අඩුවෙන් කුවේට් වලින් මිලදී ගන්න පුළුවන් කැරට් 24. ඊට පස්සේ කැරට් 22 රන් පවුමක් 21,248ක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මැද පෙරදිග රටවල් එක්ක සංසන්දනය කරද්දී අඩුම රත්තරන් මිලක් සඳහන් වෙන්නේ කුවේට් වල. ඉතින් ලංකාවේ කට්ටිය මේ වීඩියෝ එක බලනවා නම් කුවේට් ඉඳලා එන කවුරු හරි ඉන්නවා නම් රත්තරන් ටිකක් ගෙන්න ගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් හැමදාම කියනවා වගේ සතුටින් hina වෙලා පරිස්සමෙන් ඉන්න. ජයවා. ආයි හම්බෙමු.